Hi, welcome back to my YouTube channel. Day vlog එකක් කරන්න හිතාගෙන ඉන්නේ. කොහොම වේදන්න මට වීඩියෝ කරගන්න පුළුවන් වෙයි කියලා මෑත් එක්ක. ඉතින් ෂුවර් නෑ. බලමු. Say hi. තාගේ මල්ල දැන්. නෑ. මේ තියන්නේ බබාගේ සීරියල් එක. එයා උදේට කන්නේ කොන්ෆ්ලෙක්ස්. ඉතින් අද මැයි 12 සඳුදා දවසක්. ඉතින් මම උදේම නැගිටලා මං කරන්නේ මගේ කොෆි එක හදනවා. හස්බන්ඩ් තමයි ඩියානාගේ සීරියල් එක හදලා යන්නේ. මොකද මට උදේම නැගිටින්න බෑ. මම බබත් එක්ක තමයි නැගිටගෙන එන්නේ. මොකද එයා මේ දවස්වල චුට්ටක් උදේට අඬන නිසා. හස්බන්ඩ්ගේ කෑම එක නම් මම ඊට කලින් දවසේ හදලා ෆ්‍රිජ් කරලා තමයි තියෙන්නේ. ඉතින් යාට තියෙන්නේ ඔෆිස් යන්න කලින් ඒ කෑම එක අරගෙන යන්න. ඉතින් මගේ කොෆි එක හැදුවට පස්සේ මම කරන්නේ අම්මී එක්ක කතා කරන ගමන් තමයි ඩියානාට කවන්නේ සහ මගේ කොෆි එක බොන්නේ. ඉතින් මට අමාරුම පාර්ට් එක තමයි මේ ටික හොදන එක. මොකද මේ මං ඊට කලින් පාවිච්චි කරපු දේවල් මම සමහර දාට කෑම හදන ගමන් එවලෙම හොදන වෙලාවලුත් තියෙනවා, බැරි වෙන වෙලාවලුත් තියෙනවා. මේ ඒ වගේ දවසක්. මොකද මේ ඩියානා මම කිචන් එකට ආපු වෙලේ ඉඳන් එයා ගොඩක් වෙලාවට අඬන එක තමයි කරන්නේ. ඉතින් හරි අමාරුයි වැඩක් කරගන්න, හරි අමාරුයි. ඉතින් හස්බන්ඩ්ත් උදව් වෙනවා. එයා ඉතින් උදව් වෙන්නේ වීකෙන්ඩ්ස් වල තමයි. මොකද අනිත් දවස් වලට බිසිනේ. ඉතින් අනිත් දවස් වලට මම තමයි මේ ඔක්කොම දේවල් හොදන්න කරන්න ඕනේ උයන ගමන්. ඉතින් මම හැමදාම උයන්නෙත් නැහැ. මම ගොඩක්ලාට උයන්නේ වීකෙන්ඩ්ස් වලයි හස්බන්ඩ් ගෙදර ඉඳන් වැඩ කරන දවස් වලට විතරයි. ඉතින් ඒ වගේ දවස් වල තමයි මෙහෙම දේවල් සින්ක් එකේ පිරෙන්නේ. ඉතින් අද දවසේ ඩියානාගේ මූඩ් එක හොඳ නිසා තමයි මට මෙහෙම ඔක්කොම ක්ලීන් කරගන්න පුළුවන් වුණේ. මොකද සමහර දවස්වලට මට එහෙමවත් කරගන්න බෑ. ඩියානා ගොඩාක් කනනවා. ඉතින් මම මේවා ක්ලීන් කරන ගමන් කියන්නේ ක්ලීන් කරන්න ටයිම් එකක් ඇත්තටම ගන්නෙ හස්බන්ඩ් ගෙදර එනකම්ම බලාගෙන ඉන්නවා මේ ටික හොදලා ක්ලීන් කරන්න. ඔගලුන්ට දැන් පේනවා ඇතිනේ ඩියානා හැමතැනම දුවනවා. හරි අමාරුයි ඉතින් එක තැනක තියාගන්න. ටීවී දාලා තමයි ওই තියෙන්නේ. ටීවී බලන ගමන් ඉන්නේ. සමහර දවස්වල ටීවී දාලා දුන්නොත් බලන්නේ නැහැ, ළඟට ඇවිල්ලා අඬනවා. එයාට එන්න බෑ කිචන් එකේ අස්සට. මොකද දෙපැත්තේ ගේට්ස් දාලා තද කරලා තියෙන්නේ. මං කොච්චර වැඩ කරත් මම මෙතනින් එබි හරි බලනවා ඩියානා කොතනද ඉන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ ආසම පාට් එක. මම ක්ලීන් කරාට පස්සේ මේකෙන් තමයි අන්තිමේදී කිචන් එක ක්ලීන් වෙලා ඉවර වෙන්නේ. ඉතින් මම කලින් දවසේ හැදුවේ කහවතක්. මට හිතුණා අපිට අද කන්න ඒ බත් චුට්ටක් මදි කියලා. මම හිතුවා තව පොඩ්ඩක් වගේ හදාගත්තා නම් හරි කියලා. අපි දැන් කාමරේට ආවා. දැන් වෙලාව 2ට ළඟයි. අපි දෙන්න දවල්ට කාලා ඉන්නේ. පේනානේ සද්දේ දඬුලනවා.
ඇඳවල දෙකින් දෙකට පැන පැන ඉන්නවා. මං දැන් රූම් එකට ආවේ අපි දෙන්න කාලේ ඉවර නිසා දැන් ටිකක් චුට්ටක් වෙලා විනාඩි 5ක් 10ක් වගේ වෙනවා කාලේ ඉවර වෙලා. මෙයාව නින්දට දාන්න ආවේ. මොකද මෙයා නිදිමතේ ඉන්නවා කියලා මට හිතෙනවා. මෙයාව නින්දට දාන්න ඕනේ. ඉතින් මම මෙයාව නින්දට දාලා මම නිදාගන්න නැහැ. මම ඒ වෙලාවේ කරන්නේ රූම් එකේ ඉඳගෙනම Netflix එකේ අලුත් කොරියන් ඩ්‍රාමා එකක් හොයලා බලන්නේ. මම කලින් බලපු ටික නම් ඉවරයි. ඉතින් අලුත් එකක් බලන්න ඕනේ. ඉතින් ඔය ලස්සන කොරියන් ඩ්‍රාමාස් තියෙනවා නම් ඕගොල්ලෝ පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න මටත් බලන්න. ඉතින් ඩියානා නිදාගෙන නැගිට්ටා. මං යාට සාමාන්‍යයෙන් හවසට මොන හරි පළතුරක් දෙනවා කන්න. ඉතින් අද දෙන්න හිතුවේ අලිගැට පේර. මං අලිගැට පේර වලට සීනි චූට්ටක් දාලා කිරිත් චූට්ටක් දාලා කලවම් කරලා තමයි දෙන්නේ. නැත්තම් එයා චුට්ටක් කන්න හොර නිසා. ඉතින් දැන් මම මේ යන්නේ මගේ කොෆි එක හදාගන්න. මම නෙස්කැෆේ තමයි බොන්නේ අයිස් කැට දාලා. මම ඉස්සර නම් හරි ආසයි කිරිතේ බොන්න, උණු උණුවෙන් බොන්න තමයි ආස. දැන් ඉතින් මෙහෙට ආවට පස්සේ මට සෙට් වෙන්නේ නැහැ. මොකද මම කැමති නැහැ ෆ්‍රෙෂ් මිල්ක් දාලා කිරිතේ බොන්න ආස නැහැ. ඉතින් මෙහි ඉතින් වැඩියම යූස් කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක්නේ. ඉතින් මට ඒකේ හින්දා ඒ රහට මම ආස නැහැ. ඉතින් මම බොන්න පුරුදු වුණා නෙස්කැෆේ එක මේ උණුවෙන් නෙමෙයි කූල් කරලා බොන්න තමයි මම දැන් පුරුදු වෙලා ඉන්නේ. ඔන්න ඉතින් මගේ කොෆි එකත් හදාගෙන දැන් 5ට ළඟයි. මට හවසට කන්න බිස්කට් එකක්. අදට මෙච්චරයි. මම හිතනවා මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති වෙන්නේ නැති කියලා. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් ලයික් එකක් දාලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකම් අදට ගිහලා එන්න. බයි.